මෙන්න මේ වරිපණම් පදිය. වරිපණම්. මේ වරිපණම් වල අය කරන්නේ පුතේ පළාත් පාලන ආයතන. නගර ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා මේ ඉංග්‍රීසියෙන් තාත්තේ දීන්නේ ඔකට. හරි? එතකොට මේ වරිපණම් බදු අය කරන්නේ ये पलात पालन आयतन मगिන් ජනතාවගෙන් සපයන ලබන සේවාවන් සඳහා. ඒ කියන්නේ කැලි කසල ඉවත් කිරීම. හරි ඔය කොන්ට්‍රැක්ටර් එකෙන් ඉවල් කුඩු එකතු කරගෙන ඒවට ඊට පස්සේ වීදි ලාම්පු දාලා දෙනවා. ඒවට වියදමක් යනවා. ඒ වගේ දේවල් වලට තමා මේ වරිපණම් බදු අය කරන්නේ. මේ වරිපණම් බදු අය කරන්නේ කවුද? ඒ අදාළ පලාත් පාලන ආයතනය මගින් තමයි මේ වරිපණම් බදු අය කරන්නේ. හරි? ඉතින් මෙයාලා කරන්නේ මෙහෙමයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒතරේ තක්සේරු දෙපාර්තමේන්තුව අපිට ගියක් තියෙනවා. ඒ ගෙදෙට්ට තක්සේරු කළ වටිනාකම. හරි? ඒ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු කරනවා මේ ඉඩම ගේත් එක්ක මෙච්චරක් වටිනවා. හරි? ඒතර අන්නේ තක්සේරු කරන ලබන මුදලින් ප්‍රතිශතයක් මෙයාලා බද්දක් විදියට අයිති. හරි ඒක ඕනනම් අපිට එකවර ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්තු වශයෙන් ගෙවන්න පුළුවන්. එහෙනම් කාර්තු වශයෙන් ගෙවනවා කියලා කියන්නේ මාස 3න් තුන. ඒතර අවුරුද්දට කාර්තු කීයක් තියෙනවද? අවුරුද්දකට කාර්තු 4ක් තියෙනවා. මාස 3න් තුනට කාර්තු 4ක් තියෙනවා. ඒතර අපිට මාස 3න් තුනට ගෙවන්නත් පුළුවන්. ඒ කියන්නේ අර තක්සේරු වටිනාකමේ කිසියම් ප්‍රතිශතයක් කියලා වරිපණම් බද්දක් විදිහට අය කරනවා. ඒකෙන් 4න් එකක් අපි ගෙවනවා මාස 3කට සැරේ. ඒව ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකපාරම අවුරුද්දටම වරිපණම් වල දාන්නත් පුළුවන්. පැහැදිලිද? අදියා ගන්න මේව නෝට් එක. වරිපණම් බදු කියන මාතෘකාවක් මේ. පළාත් පාලන ආයතන මගින් පළාත් පාලන ආයතන මගින් වරහන් ඇතුළේ දාගන්න ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහා නගර සභා. ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහා නගර සභා. ජනතාව වෙත සපයනු ලබන පහසුකම් වෙනුවෙන් වරණ දිලියා ගන්න උදාහරණ මාර්ග පහසුකම්, කසල කළමනාකරණය, ප්‍රමත්දලිය මාර්ග පහසුකම්, කසල කළමනාකරණය, වීදි ලාම්පු ආලෝකකරණය, වැඩි පහසුකම් වෙනුවෙන් අය කරනු ලබන බද්ද වරිපණම් බද්ද ලෙස හඳුන්වයි. ඊළඟ ජීවිතය
මෙම බදු මුදල අය කරනු ලබන්නේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින් අදාළ වර්ෂය සඳහා ඒ දේපල සඳහා ලබා දෙන තක්සේරු වටිනාකමෙන් ප්‍රතිශතයක් ලෙසයි මෙම වරිපණම් බදු මුදල එක්වර හෝ වර්ෂයකට මාස 3 බැගින් වූ කාර්තු 4කින් හෝ මාස 3 බැගින් වූ කාර්තු 4කින් හෝ ගෙවීමට හැකියාව පවතී. අපි ගානක් හදමු ලියාගෙන උදාහරණ ගානක්. තක්සේරු වටිනාකම රුපියල් 72000 වූ කඩකාමරයක් සඳහා 104ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කරයි නම් කාර්තුවක් සඳහා ගෙවිය යුතු වරිපණම් බදු මුදල කොපමණද දැන් අපි හදමු. එතකොට කඩකාමරයේ තක්සේරු වටිනාකම කොච්චරක්ද? තක්සේරු වටිනාකම රුපියල් 72000යි. වරිපණම් බදු ප්‍රතිශතය කොච්චරක්ද? වරිපණම් බදු ප්‍රතිශතය 104යි. වරිපණම් බදු ප්‍රතිශතය 104යි. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ වාර්ෂික වරිපණම් බද්ද කොච්චරද කියලා. හරි. වාර්ෂික
වරිපනම් බදු මුදල් කොහොමද හොයන්නේ මේ 72000න් 4ක් තමයි මෙයාලා බදු විදිහට මේ විදිහට බිල් එකක් හැදලා යනවා ඒක රුපියල් වලින් අපිට එනවා 4ක් බිඳුව කීතුවයි 4ක් 2.8යි 4ක් 40 28යි 2880යි හරි ඔය ආයේ වාර්ෂික වරිමාන බදු මුදල අපෙන් අහන්නේ ඔකද නෑ දාහතර එක අභ්‍යාසයේ දෙවෙනි ගාන වාර්ෂික වටිනාකම රුපියල් 18000ක් ලෙස තක්සේරු කර ඇති කඩකාමරයක් සඳහා ගෙවිය යුතු වරිපණම් බදු ප්‍රතිශතයේ 6ක් නම් වසරකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල කොපමණද කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල කොපමණද හරි ඉතින් මේ ගාන හදන්න යන්නේ 14 එක අභ්‍යාස දෙවනි ගාන වාර්ෂික වටිනාකම කොච්චරයිද රුපියල් 18000 වරිපණම් බදු ප්‍රතිශතය කොච්චරයිද 6යි එහෙනම් වාර්ෂික වරිපණම් බදු මුදල 18000 ගුණ කිරීම 6යි දෙකක් කැපිලා පියාද 6 බිඳුවයි 6 වරකට 40 4ක් දී 6 වරකට 6යි 4යි පියාද 1080යි මේ පළවෙනි කොටස උත්තරේ දෙවෙනි කොටස අහනවා කාර්යයකට වරිපණම් බදු මුදල කොහොමද යන්නේ 1080 බෙදෙනවා 4යි. ඔය උත්තරය හරියට 10ට 4 වරක් නෑ 6 කියන්නේ 100 ප්‍රතිශතයෙන් ඒක කාර්තු කීයද වර්ෂයකට කාර්තු 4යි 4ෙන් බෙදන්නේ යාරකේ ප්‍රතිශතයයි මේ කාර්තු ගානයි 4 වුණාට කාර්තුවකටයි අපි හොයන්නේ හරි එතකොට 10ට 4 වරක් 2යි 8යි ඉතිරි 2ක් 28ට 4 වරක් කීයද ඈ 7යි හරි 10ට 270 270